තරුණ ගුරුවරියන් ගොඩාක්ම තරුණ ගුරුවරියන් ප්‍රධාන පෙළේ පාසලකට පිරිමි ළමයි විතරක් ඉන්න පාසලකට ගුරුවරියන් වශයෙන් යවන්න තරම් මොනතරම් අනුවන ක්‍රියාවක්ද කියලායි මට හිතෙන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශ කරලා තියෙන්නේ. මාරු කිරීම සිද්ධ වුණත් ඒ වගේ මාරු කිරීමක් ඒ වගේ පාසලකට පිරිමි ළමයි විතරක් ඉන්න පාසලට යවන්න තරම් හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම අද වගේ කාලෙක විශේෂයෙන් අපේ කාලේ නම් අපි ගුරුවරියක් එයා තරුණද වයසද කියන එක අපිට අදාළ නැහැ. අපි හරි බයයි. අපි ගෞරවත්වය එයාලා ළඟට ගියාම වෙවුලන ස්වභාවය පවා අපි ළඟ තිබුණා. අපි හොරෙන් මුණ බලලා කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ තරම් ගෞරවත්වයක් ඒ ගුරුවරිය කවුද කියන එක වයසක ප්‍රමාණය කවුද කියන එක අදාළම නැහැ. අද ඒ වගේ කාලයක් නෙමෙයිනේ. අද සෝෂල් මීඩියා අතින් AI තාක්ෂණය අතින් හැමදේම දිනුනෙන් පවතින කාලෙක මේ නාඹර කෙල්ලෝ ටිකක් මේ තරුණ කොල්ල සෙට් එකක් ඉන්න මේ පාසලකට යවනවාම කියන්නේම සම්පූර්ණ වැරද්දක්. ඉතින් ඒ අය රහත් වෙලා නෙමෙයිනේ කෙල්ලෝ ඔය ළමයි ගුරුවරයන්ගේ තමන්ගේ වෘත්තීය මට්ටම උනත් ඒ මිනිස්සු රහත් වෙලා නැහැ. හැංගීම් දැනීම් කියන දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පොඩි දෙයකටත් ගැහණෝය මේ තමන්ගේ පාලනයෙන් තොර වෙනවා. ඉතින් ගෑනුයත් අද කාලේ දැනගන්න ඕනේ විශේෂයෙන් ගැහණු අය පිරිමින්ට වඩා පිරිමි නම් කුපාඩියෝ කියන්න පුළුවන්. ගැහණු අය දැනගන්න තමන්ගේ හැපැත්තින් ඉන්න කෙනා වීඩියෝ කෝල් එකක් හරි අරගෙන අනවශ්‍ය දේවල් කරන්න කියලා කියනවා නම් තමන් ඒක කොච්චර දුරට ඒ දේවල් වලට පෙළඹෙනවද නැද්ද කියන එක වතාවක් නෙමෙයි 100,000 වතාවක් හිතන්න. විශේෂයෙන් ඔයා ගැන හිතලව නෙමෙයි ඔයාගේ පවුලේ කට්ටිය ඔයාගේ සමාජයේ තත්ත්වය ගැන හිතලා. මොකද ඕක ඔය අදියේ විතරක් විචරයක් නෙමෙයි දැන් කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එන දේවල් තාමත් එක නතර වෙලා නැහැ. ඉදිරියට නතර වෙන්නේත් නැහැ. ඒකෙන් වෙන්නේ පිරිමින්ට වඩා ගැහණු ඕගොල්ලන් තමයි සමාජයට පිළිලයක් වෙන්නේ. කරුණා කරලා ඕගොල්ලන් දෙයක් කරන්න කලින් පිරිමියෙක් ඉස්සරහා නිරුවත් වෙන්න කලින් තමන් කවුද කියන එක තේරුම් ගන්න. මේ වීඩියෝ එක තව කී දෙනෙකුට යන්න පුළුවන්ද? ලීක් වෙන්න පුළුවන්ද? තමන් දන්නේ සුළු වැරද්දක් ඇති. බොහොම සුළු වැරද්දක් ඇති මේ ඔයාලා ඔච්චර විශ්වාස කරන ඔච්චර දුරට මේ ආදරය කරන කෙනා වෙනස් වෙන්න. අද විශේෂයෙන් අද වගේ කාලෙක ඉස්සර කාලේ අද කාලේ පටලව ගන්න එපා. ඔයාලා හිතන්න එපා මේ ඉස්සර කාලේ හිටපු මිනිස්සු තමයි දැනුත් ඉන්නේ කියලා. සම්පූර්ණ වෙනස් මතධර්ම මිනිස්සු ඉන්නේ විකෘතියක් තියෙන තනිකර. ඒක නිසා ගැහණිය විශේෂයෙන් තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන කෙනෙක් ඉස්සරහා නිරුවත් වෙනවා නම් ඒ නිරුවත් වෙන්න කලින් බලන්න මේ කොහෙද මේ වීඩියෝ එක කොහෙන් ගිහලා නතර වෙයිද කියලා. මම මේ නිරුවත් වෙන්නේ කී දෙනෙක් ඉස්සරහාද කියලා. එක්කෙනෙක් ඔයා හිතනවා නම් එක්කෙනෙක් ඉස්සරහා කියලා ඒක ඔයාලට වැරදිච්ච ලොකුම වැරදීම. සමහරට ඔයා දන්නේ නැතුවට ওই වීඩියෝ එකම ලෝකේ වටේම යන්න පුළුවන්. අද මේ ඔය එක වෙබ්සයිට් වල ගිහිලා නතර වෙන්න ඔයාලගේ ওই වීඩියෝ තමයි. ඒ මිනිස්සු ඔයාලගේ වීඩියෝ දාලා සෑහෙන හම්බ කරනවා. නමුත් ඔයාලා එදත් ඉදිරියට තාමත් කරන්නේ මේ වැරද්දම තමයි. ගැහණු අය විශේෂයෙන් තරුණ ගැහණු අය ප්‍රවේශම් වෙන්න. ඔයගොල්ලන්ගේ හැඟීම් පාලනය කරගන්න. ඔයගොල්ලන්ගේ ওই සීමාවල් පාලනය කරගන්න. නැත්තම් වරදින්නේ ඔයාලට විතරක් නෙමෙයි ඔයාලගේ පවුල් පරම්පරාව පිටින්ම ඔයාලට වරදිනවා.